හරි මෙතෙන්දි කතා කරන්න තියෙන්නේ බුද්ධ ආගම විෂය උගන්වන ගුරුවරයා තුළ තිබිය යුතු ගුරු චරිතාංග පිළිබඳව. ගුරු චරිතාංග ඒ කියන්නේ ගුරුවරයෙක් ළඟ තිබිය යුතු චරිතාංග මොන විෂයද? බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා ළඟ තිබෙන්නට අවශ්‍ය කරන ගුරු චරිතාංග ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ආගම විෂය උගන්වන ගුරුවරයා පුළුල් ඒ වගේම ගැඹුරු දැක්මක් තිබිය යුතුය. දැක්මක් තියෙන්න ඕන. ධර්මයේ පිළිබඳව දැක්මක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන, පුළුල් අවබෝධයක් තියෙන්න ඕන. ඒක තමයි පළවෙනි ලක්ෂණය. සෑම දරුවෙකු තුළම දෙවැන්ත විභව ශක්තියක් තිබෙන බව සහ එම විභව ශක්තිය විකසිත කිරීම ගුරුවරයාගේ කාර්යභාරය වේ යන දැක්මක් මේ ගුරුවරයාට තිබෙන්නට ඕනි. මිනිසා වඩාත් මානසික කිරීමට ඔහු උත්තරීතර තත්වයට ගෙනීමට ගුරුවරයා උත්සාහ දැරීම අත්‍යවශ්‍යයි. මිනිසයා උත්තරීතර පත්වයටපත් කරන්න, දරුවෙකුත් උතුම් තත්වයටපත් කරන්න අධ්‍යාපනයෙන් වගේම මේ ගුණධර්ම වලින් සාර ධර්ම වලින් උසස් තත්වයටපත් කිරීම වගකීමක් විදිහට සලකලා ඉගෙනීම් කටයුතු කරන්නට ඕන. බුද්ධ ආගම උගන්වන ගුරුවරයා ශිෂ්‍යයා හඳුනා ගැනීමට ගැඹුරින් හඳුනා ගැනීමට මේ ගැඹුරින් හඳුගන්න දරුවට තියෙන හැකියාවන් මොනවද? දරුවාගේ සාර ධර්ම පැත්ත කොහොමද? හොඳ නරක කොහොමද? පෞල් පරිසරයේ අනුව කොහොමද මෙයාගේ ගුණධම් වැඩිලා තියෙන්නේ? ඒ කොහොමද ගුණධම් අඩුයි නම් ගුණධම් වර්ධනය කරවන්නේ කොහොමද? හිතට මේ ගුණධර්ම ටික ලබා දෙන්නේ කොහොමද කියන දේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. දරුවා හඳුනා ගන්නට ඕන. බුද්ධ ආගම උගන්වන ගුරුවරයා දරුවා හොඳින් හඳුනා ගැනීම ප්‍රධානම කාරණය. ඇඩම් කර්ල් Education is Liberation කියන කෘතියේදී මේ ඇඩම් කර්ල් කියන කෙනා කියනවා මේ තම ශිෂ්‍යයාත් ඉදිරියට පිම්මක් පැනවීමට සමත් ස්ප්‍රින්ලෑල්ලක් ලෙස ගුරුවරයා කටයුතු කළ යුතුයි කියලා මේ ඇඩම් කර්ල් කියන කෙනා කියනවා. ස්ප්‍රින්ලෑල්ලක් තමන්ගේ ශිෂ්‍යයාත් ඉදිරියට පන්නන. ස්ප්‍රින්ලෑල්ලක් කියන්නේ මේ ස්ප්‍රින් දින ලෑල්ලක් උඩින් මිනිසෙක් ඉඳලා ඒකකින් කරන්නේ පන්නවන්න පුළුවන්. ඒ වගේ තමයි ගුරුවරයාත් මේ ස්ප්‍රින් ලෑල්ලක් වගේ වෙන්න ඕන. තමන්ගේ ශිෂ්‍යයාත් ඉදිරියට පන්නවන්න ඕන. අන් කවර වෘත්තියකටත් වඩා ගුරුවරයා වෙනස් වනුයේ ඔහු ශිෂ්‍යයා ගෙන යනුයේ ඉදිරියට බැවිනි. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් අනිත් වෘත්තීන් රැකියාවන් වලට වැඩිය ගුරු වෘත්තිය උතුම් වෙන්නේ, උසස් වෙන්නේ. එහෙම නැත්නම් ගුරු වෘත්තියේ විශේෂත්වය තමයි ගුරුවරයා කියන කෙනා ශිෂ්‍යයා ඉස්සරහට තමයි පන්නන්නේ. අපි උදාහරණයක් විදිහට ගන්න පුළුවන් වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයාගේ භූමිකාව සමග සැසඳු කල්හි මෙන්න මේක අපිට නියමාකාරයෙන් වටහා ගන්න පුළුවන්. කොහොමද වෛද්‍යවරයාගේ භූමිකාව වන්නේ? යමෙක් රෝගී තත්ත්වයටපත් වුණාන් පස්සේ ඔහු නැවත යථා තත්ත්වයටපත් කිරීම රැකවල් කරනවා. නමුත් ගුරුවරයා කරන්නේ ඉදිරියට යැවීමක්. වෛද්‍යවරයා රෝගේ නැවත හිටියේ යථා තත්ත්වයටපත් කරනවා, රෝගය සුවපත් කරලා. හැබැයි ගුරුවරයා කරන්නේ ඊට ඉහළට එසවිය තැබීමක්. එනම් සිටින තත්ත්වයට ගෙන ඒමක්. ඒ රෝගියා යහපත් තත්ත්වයට නැවත ගෙන එනවා. එහෙත් ගුරුවරයාගේ කාර්යය වන්නේ ආපස්සට ගෙන ඒම නොව සිටින තත්වයෙන් ඉදිරියට ගෙන යාමයි. එසේ සිටින තැනින් ඉදිරියට ගෙන යාමට නම් ගුරුවරයා තුළ ගැඹුරු දැක්මක් විෂන් එකක් තියෙන්න ඕන කියලා කියනවා අපි. ගැඹුරු දැක්මක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඉදිරි පරපුර වෙත ගෙන යන බුද්ධ ආගම උගන්වන ගුරුවරයා තම ආකෘතිය ලෙස තබාගත යුත්තේ මොකද්ද? දෙවි මිනිසුන් සහිත ලෝකයාගේ ශාස්ත්‍රූවරයා ලෙස හඳුන්වා ඇති සත්තාදේවනුසාරං. බුදුරජාණන් වහන්සේගේ ආකෘතියයි සත්තාදේවනුසාරං කියන්නේ දෙවි මිනිසුන්ට සත්තා ශාස්ත්‍රූවරයා. බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ අහං සත්තා අනුත්තරෝ, ලෝකයෙහි ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයා තමයි තමන් වහන්සේ බව. මෙන්න මේ පිළිගැනීම බුදුන් වහන්සේට ලැබුණේ තම ධර්මයේ දේශනා කිරීමේදී ගැඹුරු දැක්මකින් යුතු වූ නිසාය. එම ගැඹුරු දැක්ම ආගම උගන්වන ගුරුවරයාද වර්ධනය කරගත යුතු වේ. බුද්ධ ආගම උගන්වන ගුරුවරයා තුළ තිබිය යුතු උසස්ම ගුණයකි කරුණාව හා මෛත්‍රිය.
ආගම උගන්වන ගුරුවරයා සෑම කල්හිම අනුකම්පා සහගත විය යුතුය. කරුණාව හා මෛත්‍රිය දැක්විය යුතුය. ඒ ගුරුවරයාගේ හදවත තුළ තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ ශිෂ්‍යයන්ට දැනෙන්නටද සලස්වන්නට ඕන. ගුරුවරයා ඇතුළෙන් කරුණා මෛත්‍රිය හිත ඇතුළේ තිබුණට පමණක්ම මදි. ඒක දරුවාට දැනෙන්නට සැලැස්විය යුතුයි. කතා බහින් උගන්වන ආකාරයෙන් මේ කියන්නේ බුද්ධ ආගම උගන්වන ගුරුවරයා දරුවා කරේ තියාගෙන උගන්වන්න කියන එක නෙවෙයි. වැඩි ආදරයක් අධ්‍යාපන රීති වලට අනුකූලව කරුණාව මෛත්‍රිය කියන දේ තවත් කෙනෙකුට දැනෙන්න සලස්වන්න පුළුවන්. ඒක ඒ ගුරුවරයා දන්නවා. හිතානුකම්පී සම්බුද්ධෝ යදඤ්ඤං මනුස්සාසති යනුවෙන් ශිෂ්‍යයන්ට තම ශාස්ත්‍රවරයා හඳුන්වා ඇත්තේ බුදුහාමුදුරුවෝ හිතානුකම්පී සම්බුද්ධෝ යදඤ්ඤං මනුස්සාති කියලා. බුදුරජාණන් වහන්සේ සිසුනට අනුකම්පා කිරීමේදී හිතවත් බවෙන් හා අනුකම්පාවෙන් එය කරනසේක. මේ කියන්නේ කරුණාව මෛත්‍රිය කියන දේ සිසුන්ට දැනෙන ආකාරයෙන් උගන්වන්නට බුද්ධ ආගම උගන්වන ගුරුවරයා උත්සාහ වෙන්න ඕන කියලා. මේ ඔහු දයාවන්ත වෙන්න ඕන. මේ ගුරුවරයා දයාවන්ත වෙන්න ඕන. ආගම උගන්වන ගුරුවරයා ශිෂ්‍යයන් කෙරෙහි විශේෂයෙන්ම දයාව දැක්විය යුතුය. ශිෂ්‍යයන් සැමට එකසේ ආදරය දැක්වීමත් ආදරයෙන් යුතුව ඉගෙනවීමත් ඒ නිසා ශිෂ්‍යයන්ට ශාස්ත්‍රයේ මැනවින් පිහිටීමත් සිදු වෙනවා. ගුරුවරයා තමනට කරුණාවන්ත හා ආදරය දක්වන අයෙකු බව සිසුනට ඒත්තු ගිය කල්හි ශිෂ්‍යයන්ගේ ආදරයත් අනිත් පැත්තට ගුරුවරයාට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කර වදාළේද මහණෙනි ධර්මයේ දායාද කොට වාසය කරන්න. ආමිෂය දායාද නොකරන කියාය. ලැබෙන පුද සත්කාර හෝ පුද පඬුරු ගැන නොසිතා අනුකම්පා සහිතව උගන්වන්න යන්න බෞද්ධ මඟ පෙන්වීමයි. ඔහු කරුණාවන්ත පියෙකු මෙන් විය යුතුය. උගන්වන ගුරුවරයා බුද්ධ ආගම උගන්වන ගුරුවරයා කරුණාවන්ත පියෙකු මෙන් වෙනවා. පියෙකු කරුණාවන්ත හදවතින් තම දරුවන්ට අවවාද කරන්නාක් මෙන් බුද්ධ ආගම උගන්වන ගුරුවරයා තම ශිෂ්‍යයන් අකුසලෙන් මුදවා ගන්න ඕන. විනාසහනේ කුසලෙහි යොදවන්න ඕන. හොඳ දේවල් වල යොදවන්න ඕන. මෙන්න මේ කරුණාව ශිෂ්‍යයන්ට කරුණාව යුක්තව ශිෂ්‍යයන්ට උපදෙස් දෙන විට ශිෂ්‍යයන් ඒවා පිළිගන්නවා. ඔහු සමමෙත් සිතින් විය යුතුය. තවත් ලක්ෂණයක් තමයි සමමෙත් සිතින් යුක්ත වෙන්න ඕන. බුද්ධ ආගම උගන්වන ගුරුවරයා දක්ෂ අදක්ෂ දුප්පත් පොහොසත් ගැහැණු පිරිමි මේ ભેදයක් නොසලකා සැමට සමමිත් දැක්විය යුතුය. හැමෝටම එක විදිහට උගන්වන්න ඕන. හැමෝටම එක විදිහට කතා කරන්න ඕන, සලකන්න ඕන මේ ගුරුවරයා විසින්. බුද්ධ ආගම උගන්වන ගුරුවරයෝ හැම ගුරුවරයෙක්ම එසේම විය යුතුයි. මේ බුද්ධ ආගම උගන්වන ගුරුවරයාගෙන් කිසිම වෙනසක් කිසිම දරුවෙකුට ලැබෙන්නට බෑ කියන දේ අවධාරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ සුනීත සෝපාකාදී කුලහීනයන් දිලින්දන් වෙනත් අඟුලිමාල ආලවක වැනි දරුණු පුද්ගලයන් වෙනත් වැඩියේ සමමෙස් සිත. ඒ පුද්ගලයන් හැමෝටම සමමෙස් සිත් සහිතව තමයි ඔවුන් වෙත වැඩම කරේ. කසේ භාරද්වාජ බ්‍රාහ්මණය අපිට උදාහරණ ගන්න පුළුවන්. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට නින්දා පරිභව කරපු පුද්ගලෙක් කසේ භාරද්වාජ කියන්නේ. එහෙත් සමමෙත් සිතින් යුතුව කළ කතා බහින්ද ඒ තරහ නිවලා මේ ධර්මය අවබෝධ කරගවන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම හිතම අසරණ අයට පිහිටවන්නක විය යුතුය. ගුරුවරයා විසින් අසරණ අයට පිහිටවන්නක විය යුතුය. බුද්ධ ආගම උගන්වන ගුරුවරයා සැමට සරණ සපයන්නෙකු විය යුතුය. තම සිසුන් අතර විවිධ ආබාධ දුබලතා මෙමිත්ව තියෙන අය සිටින්නට පුළුවන්. කායික හා මානසික දුක් පීඩාවලින් යුතු අය ඉන්නවා. ඔවුන් සොයාගෙන ගොස් ඔවුන්ට පිහිටවන්නට ඕන. ඉගෙන ගන්න පහසුතාවයක් තියෙනවා නම් හේතු හොයන්නට ඔවුන්ට උදව් උපකාර කරන්නට පෙළඹෙන්නට ඕන. මෙත් සිතින් යුතුව. පෝතිගත තිස්ස හිමියන් තදබල ලෙස කුෂ්ඨ රෝගයකින් පීඩා විඳින කල්හි බුදුරජාණන් වහන්සේ එතුමා වෙත වැඩම කොට උන්වහන්සේ වෙත වැඩම කරලා සියතින්ම සත්කාර කරපු බව අපිට හමු වෙනවා. එතකොට මේ බුද්ධ ආගම උගන්වන ගුරුවරයාත් මෙන්න මේ බුදුහාඳුරෝ ළඟ තිබිච්ච හොඳ චරිතාංග ඒව තමන්ගේ හිතේ මතක් වෙන්න ඕන. සිහිපත් කරගෙන ඕන ඒ ඉගෙනීම් කටයුතු කරන බුදුහාඳුරොත් එහෙම කරලා තියෙනවා.
එහෙනම් බුදුහාඳුරුවන්ගේ විෂය බුද්ධාගම ඒ බුද්ධාගම විෂය ගණන මමත් මේ බුදුන් වහන්සේ අනුගමනය කරපු මේ සිත කරුණාව අනිත්යට උදව්පකාර කිරීම මෙන්න මේ වගේ හොඳ දේවල් මමත් සිහිපත් කරගෙන මතක් කරගෙන ඕන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. සිත් ඇවුල් පීඩාවට ලක් වූ බලාපොරොත්තු කඩ වූ මානසික දුබල වූ පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ පිහිටවීමෙන් දැක් වූ ආදර්ශයත් අකම්පිතව කරුණාමය සිතින් ඔවුන්ගේ මානසික දුබලතා සමනය කළ ආකාරයත් ගුරුවරයා ගුරු කොටගත යුතුය. ආදර්ශයක් කරගන්නට ඕන බුද්ධාගම ගණන ගුරුවරේ බුදුහාඳුරුවොත් මෙන්න මේ දේවල් කරලා තියෙනවා. තම පුතා මල සොවින් පැමිණි තිසා ගෞතමියට තම පවුලේම මරණය දැක වික්ෂිප්ත වූ පටාචාරාවට බුදුරජාණන් වහන්සේ පිහිටු ආකාරය ගුරු කොට ගන්නට ඕන ආදර්ශයට ගන්නට ඕන මේ ගුරුවරයා විසින්. ඊළඟ ලක්ෂණය තමයි ඔහු සැක දුරු කළ යුතුය. බුද්ධාගම ගණන ගුරුවරයා සැක කියන දේ දුරු කර ගන්නට ඕන. බුද්ධාගම ගණන ගුරුවරයා හැම විටම ශිෂ්‍යයන්ගේ සැකය අපි කියන විචිකිච්ඡාව මේ විචිකිච්ඡාව දුරු කිරීමට උත්සාහ ගත යුතුය. සිසුනට මතුවන කවර ගැටලුවක් වුවද විමසා දැන ගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලබා දිය යුතුය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසාන අවස්ථාවේ දක්වාම බුදුහාඳුරුවෝ පිරිනිවන් පාන මොහොත දක්වාම තම සිසුන්ගේ ගැටලු විසඳීමට මහත්සේ කැපවූසේක. මහණෙනි එක් මහාන කෙනෙකුට වද බුදුන් දහම් සඟුන් හෝ මග කෙරෙහි හෝ සැකයක් විමතියක් ඇතනම් ඒ විමසවුයයි හැම විටම ප්‍රකාශ කළසේක. ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඔබ ਵਿਚාරන්නේ නැත්නම් ඔබව ਵਿਚාරීමට අපහසුවක්ව නම් යහළු මහාන කෙනෙකු හෝ සැර කෙරේවායි අදාළසේක. මේ කියන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පාන්න සූදානම් වෙන මොහොතේදී භික්ෂුන් වහන්සේලාට කියනවනේ ධර්මයේ පිළිබඳව හරි මොනවා හරි දෙයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියලා. භික්ෂුන් වහන්සේලා අහන්නේ නැහැනේ. අහන්න නැතුනම බුදුහාමුදුරුවෝ කියනවා මම මේ පිරිනිවන් පානින් හින්දා මට අපහසුතාවයක් කියලා හිතෙලා කාට හරි අහන්න නැත්තම් එහෙම කාට හරි අහන්න බැරි නම් තමන්ගේ ළඟ ඉන්න යාළු භික්ෂුන් වහන්සේට කියලා ඒලවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහලා දැනගන්න කියලා. ඉතින් ඒ වගේ එහෙම කරුණාවන්ත ගුණ තිබිච්ච බුදුන් වහන්සේගේ ඒ ගුණ බුද්ධාගම ගණන ගුරුවරයා තුලත් වර්ධනය කරගන්න කියලා තමයි කියන්නේ. මෙම මඟ පෙන්වීම බුද්ධාගම ගණන ගුරුවරයා තුලද හැම විටම වර්ධනය වී තිබිය යුතුය. ප්‍රශ්න ඇසීම, කුතුහලය, විමසීම, තර්කණය, ශිෂ්‍යයන්ගේ නව දැනුම සොයා යාමේ ඉගෙනුම් මාර්ගය මෙන්න මේ පිළිබඳ අවබෝධයක් කරගන්නට ඕන. මේ ඉගෙනුම් මාර්ගයන්ට බාධා නොකර සිසුන්ගේ කුතුහලය සංසිඳවා ගැනීමට ගුරුවරයා හැම විටම කැප වී සිටිය යුතුය. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි ගුරුවරයා ආගම ගණන ගුරුවරයා ලාභාපේක්ෂාවන්ගෙන් තොර වෙන්නට ඕන. බුද්ධාගම ගණන ගුරුවරයා හැම විටම සිසුන්ට ආදර්ශයක් ලබා දෙන ආකෘතියක් විය යුතුය. අනිත් අයට ආදර්ශයක් ලබා දෙන ආකෘතියක් වෙන්න ඕන මේ ගුරුවරයා. තමන් ගුරුවරයෙක් ලෙස කටයුතු කරන්නේ හුදෙක් ලාභාපේක්ෂාවෙන් තොරව බව සිසුන්ට ඒත්තු ගන්නන්නට ඕන. එහෙම නැත්නම් එයාට දැනෙන්නට ඕන මේ කිසිම දෙයක් ලාභාපේක්ෂාවෙන් නෙවෙයි උගන්වන්නේ කියන දේ දරුවන්ට දැනෙන්නට ඕන. මහන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී දරුණුයි තියනුයි. මේ අරහත්ත්වයේ අවබෝධයේ පිණිස අන්තරාය කරයි. යයි උන්වහන්සේ වදාළ සැබෑ ගුරුවරයෙකු වන්නේ ලාභ සත්කාර පිළිබඳ අදහසක් සිද්ධි නොමැතිව තම සේවාවෙහි යෙදෙන්නාය. තමා කරන සේවාව සඳහා වැටුපක් ලැබෙන නිසා ඉගෙන ගන්නා සිසුන්ගේ ලාභ අපේක්ෂාව කිරීම ලාභාපේක්ෂාවෙන් සිටීම ගුරුවරයෙකුට තරම් වටින්නේ නැහැ. බුදුන් වහන්සේ තමාට ගරු කිරීමට ගැන්වූ ධර්මයට අනුව පිළිපදින්නට සිසුන්ට හුරු කිරීමෙනි. දැන් මේ කියන්නේ ලාභාපේක්ෂාවෙන් තොරව ආගම ගණන ගුරුවරයා අධ්‍යාපනය ලබා දෙන්න ඕන. ඒක ආගම ගණන ගුරුවරයා විතරක් නෙවෙයි සියලු ගුරුවරුන් මේ සිසුන්ගෙන් ලාභාපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන මේක අධ්‍යාපන නීතියේ හොඳ ආකාරවම තියෙනවා. වර්තමානයේ ගුරුවරයෙක්ට ශිෂ්‍යයන්ගෙන් තෑගි භෝග ආදී ලබා ගැනීම තහනම්. පාසලේ ශිෂ්‍යයන්ගෙන්
මුදල් එකතු කිරීම යම් ගුරුවරුන්ට තුටුපමුණු දෙන්න කියලා තෑගි බොක දෙන්න එහෙම ඒ ඔක්කොම සියල්ල වර්තමානයේ තහනම් නීති අධ්‍යාපන නීති යටතේ ඉගෙන ගන්න ලැබිලා තියෙනවා ඒව තහනම්. එතකොට මේ අපි බුද්ධාගම විශ්යත් එක්ක මේක සංසන්දනය කරන් පස්සේ මල් මේ බුදුහාඳුරෝ කියනවා මට මල් ගඳ වෙලවුන් ආදිය පුදන්නෝ මා පුදන්නෝ නෙවෙති ධර්මයට අනුව පිළිපදින්නාහුම මා පුදන්නෝ වෙති කියන වාක්‍යය බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුහාඳුරෝ කියපු දේ කරන එක තමයි බුදුහාඳුරන්ට කරන උතුම් පූජාවක් විදියට පෙන්වලා දීලා තියෙන්නේ මෙතනදී. එතකොට ප්‍රාතිහාර්ය පා සිසුන් මවිත කොට ලාභ සත්කාර ලැබීම බුදුරජාණන් වහන්සේ අනුදැන නොවදාළ නැහැ. දහසින් බැඳි පියයි අපේක්ෂාවෙන් තොරව සිසුන් කෙරෙහි දයානුකම්පාවෙන් ධර්මයේ කියා දීමට බුද්ධඝම උගන්වන ගුරුවරයා කටයුතු කළ යුතුයි. බුදුහාඳුරොත් මේ ලාභ අපේක්ෂාව නිසා ප්‍රාතිහාර්ය පෑවෙන්නේ. ඒක භික්ෂුන් වහන්සේලාට එපා කියලා තියෙනවා. ලාභ සත්කාරින්ද ලාභ සත්කාර ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන ඉර්ධි ප්‍රාතිහාර්යව කිසි ප්‍රාතිහාර්යයක් පානට එපා කියලා. ඉතින් ඒ වගේ විද්‍යාව විෂයත් එක්ක ගත්තම බුද්ධ ධර්මයේ උගන්වන ගුරුවරයා විසින් දැන් බුදුහාඳුරන් දේශනා කරපු ක්‍රියාමාර්ගය ගුරු කොටගෙන කටයුතු කිරීම කළ යුතු කාරණයක් විදියට තමයි පෙන්වන්නට තියෙන්නේ ප්‍රධානම කාරණේ විදියට. බුදුන් වහන්සේ මොන විදිය ශාස්ත්‍රවරයෙක්ද කියන දේ දන්නව බුද්ධාගම ගණන ගුරුවරයා. ඉතින් ඒ දන්න දේ තමන්ගේ ජීවිතයට ගුරු ජීවිතයට ළඟා කරගන්නට ඕනේ.